මේ නෙත්බිනී කවිද්‍යා හම්බන්තොට කෙමිස්ට්‍රි ගණන ඕනම කෙමිස්ට්‍රි ගුරුවරයෙක් මේ අවුරුද්දේ අතර වැඩිම අයිරන් රෑන්ක් එක. මේ කෙමිස්ට්‍රි පන්තියේ බිහි වෙච්ච ලොකුම අයිරන් රෑන්ක් එක මේ ඉන්නේ. මේ මාතර දේශිකේ පළවෙනියා අයිරන් 24 යන්නේ. 25 කියන්නේ දැන් ඔයාලා අවුරුද්දක් විතර ක්ලාස් ඇවිල්ලා ඇති. ඒකට තියෙන්නේ මොනවාද කරන්න ඕනේ මොනවාද ටිකක් දේවල් තේරෙනවා. තාම තියෙන්නේ ඔය තියරි රිවිෂන් ආවම ඔය තියෙන වැඩ ටිකක් වැඩි වෙයි. දැන් ගොඩක්ම පහුවෙච්ච කෙනෙක් නම් අර තියරි කොටස් ආය බලනකොට වඩා පහුවෙච්ච කොටස් වල වැඩිපුර ලකුණු වෙන කොටස් ඉස්සෙල්ලා කරන්න. හන්දියේ උගන්නන දේ හරියට මහන් ඉන්න. ගෙදර ගිහින් ඕන වැඩ ටික කරන්න ඕනවට වඩා කරන්න කාටවත් ඕනේ සාමාන්‍යයෙන් හොඳ රිසල්ට් එකක් ගන්න. ගොඩාක් ඕන ටිකක් මහන්සි වුණාට කමන්නේ. වැඩ නොකර හිටියේ නෑ. මම වැඩ කරා මුලින් ඉඳලා ලකුණු තිබ්බා. ලොකු ලකුණක් නෑ. කෙනෙක් ස්ථාවරත් එන්නේ ටික ගිහින්නේ මගේ සාමාන්‍ය ලකුණ තිබ්බා. ඒකට උඩම ලකුණු නෑ. ඒක තමයි ඉන්නේ රෑන්ක් එකට යන්න පුළුවන් වැඩ කරන්න. කොහොම හරි සර් කියලා තමයි මේ රෑන්ක් එකට එන්න ලකුණු හැදුනේ. දැන් පේපර් එකක් තිබ්බා මේකේ සතියෙම සාකච්ඡා කරනවා. ඔයාලා කරන ප්‍රමාණය නෙවෙයි කරන ප්‍රශ්නේ ක්වොලිටි බලන්න. දැන් පන්තියකුණත් අහන් ඉද්දි ඔයාලා කරන්නේ අහන් ඉන්නවා සර් බෝඩ් එකේ මොන හරි හිතුවට පස්සේ ඒක මෙහෙම පොඩ්ඩක් බලනවා ආයෙත් දෙනවා පොඩ්ඩක් බලනවා ආයෙත් දෙනවා එහෙම නෙවෙයි. එකපාරක් බලන් ඉන්න ඒක ලියන්න. පන්තිය ඇවිල්ලා කොහොමද ඉතින් අහන් ඉන්න එකේ ඒකේ වැඩක් ගන්න ගෙදර ගිහින් මම වැඩ කරා වැඩ කරේ නැත්තේ නෑ. හැබැයි 10 වෙනිදි මම වැඩ කරගත්තා. 10 ඉඳලා කරන්නේ මැත්ස් තමයි ගෙදරට දීලා තිබ්බා. අඩුවෙන් කරන්න පායි කියලා අඩුවෙන් කරලා වෙන්න ඕනේ. අඩුවෙන් කරන මගේ යාළුවෝ හිටියා මට වඩා දක්ෂයි අඩුවෙන් කරන්නේ. එහෙම නෙවෙයි ගානට කරන් යන්න. මම පාස් පේපර් කරේ නෑ. පාස් පේපර් කෙමිස්ට්‍රි නම් දෙකයි ෆුල් කරලා තිබ්බේ. ඒකම සර් කියලා ෆිසික්ස් නම් අපේ සර් පන්තියේ කරුව MCQ චූටි පොත් ටිකක් තියාගත්තා. සර් MCQ ඩිස්කෂන් එක කියලා ගත්ත තියෙනවනේ. අපිත් මාතරාට ඔන්ලයින් දුන්නා සමහර වෙලාවට. හැබැයි හවසට ඕන නම් ඇවිල්ලා ලියා ගන්නවා ඕන ටික වෙනම පොත. හැබැයි ඒ ඔක්කොම ලියා ගන්න ඊළඟ දවසේ පේපරේ ලියන්න කලින් ඒක මුලින් ඉඳලා බලන්න. පාඩමක් කරනවා නම් ළමයි බලන්නේ අර ඊට කලින් සතියේ නෝට් එක විතරයි බලන්නේ. එහෙම නෙවෙයි. ඒ පාඩමේ මුලින් ඉඳලා බලන්න. ටික හැමදාම බලන්නේදී අපිට හිතෙන්නේ ලොකු වෙලාවක් යයි මුළු පාඩමම බලන්න කියලා නෙමෙයි වෙන්නේ. මේ රෑන්ක් එක ගන්න හේතුව කසුන්සේ වැඩ කරන්න කියලා ගොඩක් උදව් කරා සර්.